නවරත්න මුද්දකට යොදා ගන්න මැණික් සම්බන්ධයෙන් තමයි අද අපි කතා කරන්නේ. නවරත්න කියන වචනේ ඔයාලට මැණික් ශ්‍රේෂ්ඨය වගේම ජ්‍යොතිෂ ශ්‍රේෂ්ඨය නිතරම අහන්න ලැබෙන වචනයක්. මොනවද මේ නවරත්න කියන්නේ? නවරත්න කියන වචනය කොටස් දෙකකට කැඩුවොත් නව කියන වචනේ නවය කියන අදහසත් රත්න කියන වචනේ මැණික් කියන අදහසත් ඇතිව මැණික් නවයක් කියන අර්ථය ඇති සංයුක්ත වචනයක් ලෙස අපිට අර්ථ දක්වන්න පුළුවන්. මැණික් නමයක් ඇතිව නිර්මාණය කරන ආභරණ විශේෂයෙන්ම බෞද්ධ හා හින්දු ආගමිකයන් වැදගත් සංස්කෘතියක් ලෙස ශරීරයේ පැළඳීම සිද්ධ කරයි. විශේෂයෙන්ම ජ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුව ග්‍රහලෝක 9ක් වෙන ශක්තිය නියෝජනය වන පරිදි වටිනා මැණික් වර්ග 9ක් සංයෝජනයෙන් තනි ආභරණයක් වශයෙන් සිද්ධ කරනවා. මේවා පැළඳීම මගින් මූලික වර්ධනයේ වෘත්තිමය දියුණුව හා යහපත් සෞඛ්‍ය තත්ත්වයක් වගේම ජීවිතයේ සතුට ඇති කිරීමට සමත් වන බව ජ්‍යොතිෂවේදියා සඳහන් කරයි. ඒ වගේම ග්‍රහලෝකවලින් පැමිණෙන අහිතකර ඍණාත්මක ශක්තිය හා බලපෑම් ඉවත් කර මැණික් වල ධනාත්මක ශක්තිය වර්ධනය දියුණුව ඇති කරන බවට ලොකු විශ්වාසයක් තියෙනවා. හරි. අපි දැන් බලමු නවරත්න මැණික් වලට අදාළ මැණික් වර්ග 9 මොනවද කියලා. පල්. එහෙමත් නැත්නම් මුතු, බ්ලූ සෆායර්, නිල් මැණික්, රූබි, රතු මැණික්, පත්ම රාග ඩයමන්ඩ්. එහෙමත් නැත්නම් පුෂ්ප රාග, කැට්සයිට් නැත්නම් වයිරෝඩි, එමරල්ඩ්, හෙඩ්සන් ගාඩන්. එහෙමත් නැත්නම් ගෝමේද පැළඳීම තමයි නවරත්න මැණික් වලට අදාළ මැණික් වර්ග වන්නේ. ඩයමන්ඩ්, එමරල්ඩ්, පත්ම රාග වගේ මැණික් විලෙන් අධික වෙනවා. මේ නිසා රූබි වලට ආදේශකයක් වශයෙන් පින්ක් සෆායර් වයිකොලේ පැළඳීම සිද්ධ කරනවා. ඒ වගේම අධික මිලකින් යුක්ත ගලක් තමයි ඩයමන්ඩ් එහෙමත් නැත්නම් දියමන්ති කියන්නේ. දියමන්ති වෙනුවට වයිට් සෆායර් භාවිතා කරනවා. එමරල්ඩ් කියන්නේ ලංකාවේ මිල වැඩි හොයාගන්න අමාරු ගලක්. මේ වෙනුවට ග්‍රීන් සර්කන් හරි ග්‍රීන් ටෝන් වලින් හරි ගලක් භාවිතා කරන්න පුළුවන්. ආලෝකවල පිහිටීම නිතරම වෙනස්කම් වලට ලක් වෙනවා. එම නිසා ඊට අදාළ දිශාව වගේද යම් කිසි වෙනස්කම් සිදු වෙනවා. ජ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුව නවරත්න සහිත ආභරණ පැළඳීමේදී ග්‍රහලෝකවල ඇති අසුභ ශක්ති සමනය කර ගත හැකි බව විශ්වාස කරනවා. නවරත්න සහිත ආභරණ ලෙස මුදු, පෙන්ඩන්ට්, අත්පනදන්න වැනි ආභරණ අපිට බහුලව පළඳින දකින්න තියෙනවා. මිලිමීටර් 2ක්, මිලිමීටර් 2.5ක්, මිලිමීටර් 3ක් සහ ඊට වඩා විශාල ප්‍රමාණයකින් මෙම නවරත්න මැණික් වලට අදාළ සෙට් අපිට ලබා ගන්න පුළුවන්. ඔබට අවශ්‍ය නම් දැන්ම මෙම දුරකථන අංකයට